මනස්කාන්ත සීත ගිරිසිකරයන් මතින් පතිත පිටවල පතන ලකේ කල මීමුරේ යහන් කලාදී නකල් සොබා දහම් දායාදයන්කින් අනුනව පෝෂිත වූ මාතලේ දිසාවේ කළුකම් ද්‍රෝණියේ පිහිටි උරවර ගම්දොර කිහිපයකි. ඒ අතරින් අතීතයේ ඉතා සස්්‍රීක වූ ලග්ගල පල්ලේකම පුරවරේ ගම්දොර රැසක් විය. මේ එකී කඳු මතින් දිය කඳුරුවලින් පෝෂිත වූ කළුගඟ හරස් කොට බැඳි කළුගඟ ජලාශයයි. මේ සුන්දර ජලාශයේ පතුලේ සැඟව ඇති ගම්මාන ගණනාවකි. ඒ ඉහතකි අතීත ලග්ගල පල්ලේකම ප්‍රාදේශීයකම් කොට්ටාසේ පුරවර හා ගම්දොරය. ඔවුහු ජාතියට බත සපයන්නට වාරි කර්මාන්තයක් ඉදිකරනු වස් සිය පාරම්පරික උරුම සස්්‍රීක නිජබිම් පරිත්‍යාග කළෝය. ඒ මහා වාරි කර්මාන්තයෙන් වූ කළුගඟ සංවර්ධන ව්‍යාපාරය උදෙසාය. පැරණි ගම්බිම්වලින් ඉවත් කළ ඔවුන්ව ඊට ඔබ්බෙන් වූ ලග්ගල නිම්න භූමියේ පදිංචි කරවීය. එය ලග්ගල නව නගරය විය. ඒ අතර මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ගම්බිම් කැප කළ ජනතාවද කළුගඟින් ව්‍යාපෘතියට ජලය ලබා ගන්නා ස්ථානයේ හුදකලා වූ රඹුක්කුළුව ගම්මානයේ ජනතාවද විය. ඔවුන්ට කුඹුරු වගාපිම් ඉඩකඩම් නිවාස පාසල් රෝහල් ඇතුළු යටිතල පාසුකම් ලැබුණි. එහෙත් අත්‍යවශ්‍ය වූ පිරිසිදු පානීය ජලය පිළිබඳව වූ ගැටලුව දැඩිවිය. භූගත හා විවිධ ක්‍රම මගින් ඔවුන්ට පානීය ජලය ලැබුණද එහි ගුණාත්මක භාවය පිළිබඳ දැඩි ගැටලුවක් විය. එම ගැටලුවට පිළියම් වෙමින් ඔවුන් සඳහාම ඉදිවෙමින් තිබී ප්‍රමාද වූ ලග්ගල නවනගර ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉදිකිරීම. වත්මන් රජයේ පානීය ජල පුනරුද වැඩසටහන යටතේ කඩිනම් විය. ව්‍යාපෘතිය නැවත ගොඩනැගෙමින් තිබෙද්දී කළුගඟේ ඉහළ වූ කුඹල් ඔළුවෙන් ජලය ලබා ගන්නා ස්ථානය දිට්වා සුලි කුණාටුවෙන් බරපතල ලෙස හානි විය. එයද නැවත ගොඩනගමින් ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව සිදු කෙරුණි. ප්‍රධාන අරමුණ වුණේ ලග්ගල නවනගර ජල ව්‍යාපෘතියේ මොරගහකන්ද කළුගඟ ජලාශය ඉදිකිරීමේදී මේකට යටවෙච්ච පවුල් වල රීසෙටල්මන්ට් ඒරියා එකට වතුර දීම සහ ලග්ගල ප්‍රාදේශීයකම් කොට්ටාශයේ ජලය අත්‍යවශ්‍ය ප්‍රදේශ සඳහා ජලය ලබා දීම අරමුණ තමයි මේ ක්‍රියාත්මක කරේ. කළුගඟ තමයි ජල මූලාශ්‍රය විදිහට අපි තෝරාගෙන තියෙන්නේ. කළුගඟෙන් ජලය ලබා ගන්න ජලය මෙම පිරිපහත් මධ්‍යස්ථානයේදී පූර්ණ පවිත්‍රීකරණයකට ලක් කරලා ප්‍රදේශීය ජනතාවට ජලය ලබා දීම යෝජිතව තියෙනවා. ජල තුළුමුවෙන් ජලය පොම්පීකරණය කරත් පිරිපහදුවෙන් පස්සේ සම්පූර්ණයෙන්ම කිලෝමීටර් 190ක බෙදාහරින් පද්ධතිය හරහා සෝන් 6කට ජලය ලබා දෙනවා. අතරම මේක ලබා දෙන්නේ ග්‍රැවිටි නැත්තම් අපි වෙනම පොම්පීකරණ පද්ධතිය පාවිච්චි කරන්නේ නැහැ. ඉබේ තමයි ජලය ගලා යන විදිහට තමයි ලබා දෙන්නේ. මේ ප්‍රදේශීය ජනතාව මේ කරපු කැපකිරීම ගම්බිම් යට වෙලා අලුතෙන් තැනකට පදිංචි වෙලා ඒකට ඇත්තටම සේවයක් විදිහට තමයි මම හිතන්නේ මේ රජයෙන් අඳුනලා දුන්නේ මේ රීසෙටල්මන්ට් ඒරියා එකට ජලය ලබා දීම මේ ජනතාවට කරපු සේවයට කෘතඥ දැක්වීමක් විදිහට ඉදිරියේදී පිරිසිදු පානීය ජලය මේ ප්‍රදේශයේ ලග්ගල ප්‍රාදේශීයකම් කොට්ටාශයේ ජල අත්‍යවශ්‍ය ග්‍රාමීණ වසම් සියල්ලටම ලැබෙන්න නියමිතයි. මෙසේ නිම කෙරුණු ව්‍යාපෘතියේ ජලය ලබා ගන්නා තුළුමුව තුළින් දිනකට ඝනමීටර් 4250ක ජලධාරිතාවක් උකහා ගැනුණු ඇත. ජල පවිත්‍රාකාරයෙන් දිනකට ඝනමීටර් 4000ක ජලධාරිතාවක් නිෂ්පාදනය කෙරේ. පවිත්‍රාගාරයේ සිට ජලය ගෙන යන සම්ප්‍රේෂණ ජලනල කිලෝමීටර් 190ක දුරක් විහිදී ඇත. ජලය ගබඩා කළ ටැංකි අතරින් හීරටිය ජල ගබඩාවෙන් ඝනමීටර් 150කද වැල්ලව ජල ගබඩා දෙකෙන් ඝනමීටර් 400ක සහ ඝනමීටර් 50කද තෝරපිටිය ජල ගබඩා දෙකෙන් ඝනමීටර් 600ක සහ ඝනමීටර් 100කද
ජලධාරිතාවක් සතුය. මෙවක් පටන් වසර ගණනක පැතුමක් මල්පල ගන්වමින් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් 21ක් පුරා පිරිසිදු පානීය ජලය බෙදා හැරේ. අපේ පාසලේ දරුවන් 600ක් 700ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒ දරුවන්ගේ ජල අවශ්‍යතාවය වගේම පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. එයට පිළියමක් හැටියට මේ වෙන විට අපේ පාසලටත් ඒ වගේම මුළු නගරයටත් මුළු ප්‍රදේශයටත් වතුර ලබා දීම තුළින් එම ජන ජීවිතය සාමාන්‍ය අතට පත්වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගම්මානවල පදිංචි කරන ලද ජානපතිකයන් සහ ඒ වගේම ප්‍රදේශවාසී බොහෝ දෙනෙකුට තෙච්ච ගැටලුවක් තමයි පානීය ජල අවශ්‍යතාවය. ඒ නිසායි පානීය ජල අවශ්‍යතාවය සපුරවා ගැනීමට පළමුවෙන්ම සිද්ධ වුණේ බවුසර් මගින් තමයි ඒ ජලය ගෙනල්ලා මිනිසුන්ට පරිහරණය කිරීම සඳහා කටයුතු කළේ. අපේ මේ ගම්මානයේ පරණ ටබුන් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ සම්පත් අපි ඔක්කොම දීලා ජනතාව වෙනුවෙන් අපි ගිහිල්ලා දැන් පදිංචි වෙලා ඉන්නවා. ඉතින් අපි ගොඩාක් සතුටුයි මේ පානීය ජලය අවුල් සංඛ්‍යාවකට ලැබෙනවා. කළුගඟ ජලාශයේ මොරගහකන්ද කළුගඟ ප්‍රොජෙක්ට් එකට අවතැන් කට්ටිය තමයි අපි මේ වතුර නිසා ගොඩක් දුක් විඳා මේ පහුගිය කාලේ වතුර තිබුණේ නැහනේ. දැන් ප්‍රොජෙක්ට් එකෙන් වතුර දෙනවා කියලා ආරංචි වුණා. ගොඩක් ඉතින් සතුටුයි. හෙළබොජුන් එක පවා අපිට වහන්න වුණා. මේ වතුර නැතුව. ඒ කියන්නේ මේ පිරිසිදු ජලය නැහැ කියලා හෙළබොජුන් එක වහන්න පහුගිය කාලේ නියම වුණා. ඒක ලොකු අපහසුතාවයන්ට පත් වුණා වතුර නැතුව ඉතින්. මේ රජයට ස්තුතිවන්ත වෙනවා මේ ව්‍යාපෘතිය ඉක්මනටම ක්‍රියාත්මක කරාට. අපි අවුරුදු ගාණක් බලාගෙන ඉඳලා ජීවිතයේ තිබ්බ හොඳ එකම ප්‍රාර්ථනයක් වාගේ වුණා අපිට පානීය ජලය අපි පරණ විදිහටම ලග්ගලින් ගන්නට ඒ ප්‍රාර්ථනාව අද ඉෂ්ට වෙලා තියෙනවා. ඒක ගැන අපි ජල සම්පාදන මණ්ඩලය ඇතුළු අද පවතින රජයන්ට ස්තුතිවන්ත වෙනවා. අපිට අද ලෙඩ නැතුව ජීවත් වෙන්න අනාගත පරම්පරාව අපිට වැඩි නිරෝගීමත් වෙන්න අපි ගත්ත උත්සාහය අපි ඔක්කොම එකතු වෙලා අද සාර්ථක කරගෙන තියෙනවා. ඒක මේ දරුවන්ට දරුවන්ගේ අනාගතේ සරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රුපියල් මිලියන 4996ක දේශීය බැංකු ණය සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් මගින් ජාතික ජල සම්පාදන හා ජලාපෝහන මණ්ඩලය ඉදිකළ මෙම ව්‍යාපෘතිය තුළින් පවුල් 6800ක 24500ක ජනතාවක් ප්‍රතිලාභ ලබයි. මේ තුළින් සුරැකිනුවේ මෙකී ජනතාවගේ සනීප ආරක්ෂාවයි. නිර්මාණය වනුවේ කුෂි කර්මාන්තය ප්‍රධාන විවිධ කර්මාන්ත හා සබැඳි ජීවනෝපාය මාර්ග සඳහා වූ හිතකර යටිතල පහසුකම්ය. ඉහළ නැංවෙනුවේ එකී ජනතාවගේ ජීවන තත්ත්වයයි.